වටෙන් එනවා උන් ගහපන් ඔළුවට ගහපන් අම්මේ මම පන්තියේ පළවෙනියා වුණා. ඔන්න අප්පච්චි මම පන්තියේ පළවෙනියා වුණා. දැන් මට ෆෝන් එකක් අරන් දෙන්න ඕනේ. හරි පුතේ. මම පුතාට පොරොන්දු වුණායි පන්තියේ පළවෙනියා වුණොත් ෆෝන් එකක් අරන් දෙනවා කියලා. මං ඉතින් පුතාට ෆෝන් එකක් අරන් දෙන්නම්. දෙයියන්ගේ පිටින් අපේ කොල්ලා හොඳට ඉගෙන ගන්නවායි. දැන් ඉතින් ඔයා පුතාට ෆෝන් එකක් අරන් දෙනවද? අරන් දෙන්න වෙනවයි. මම කොල්ලට පොරොන්දු වුණානේ පන්තියේ පළවෙනියා වුණොත් ෆෝන් එකක් අරන් දෙනවා කියලා. අනික කොල්ලට ෆෝන් එකක් අරන් දුන්නොත් තමයි කොල්ලා තවත් ධෛර්යවන්ත වෙලා හොඳට ඉගෙන ගන්න. මෙන්න පුතේ මම ඔයාලට පොරොන්දු වෙච්ච විදිහට මෙන්න ෆෝන් එකක් අරන් ආවා. උරේ! ගහපන් ඔය හොයන් එන පිටිපස්සෙන් එන ගහපන්. හරි ගහපන්. මම පිටිපස්සෙන් ඇවිල්ලා ගහනවා. පුතා කී පාරක් මම කතා කරනවද? බත් කන්න යන්න. බත් කන්න නැද්ද? තව ටිකකින් එන්නම් අම්මා. අනේ මන්ද මේ කොල්ලා නම් පුතා මොකද්ද කරන්නේ? ඉස්කෝලේ වැඩ හැම නැද්ද? මේ දරුවා පොතක් අල්ලන්නෙම නෑනේ දැන්. අනේ අම්මා යන්න. මේ ඇහුණද ඒ? ඇයි? අපි පුතාට ෆෝන් එකක් අරන් දීලා අපි මහා ලොකු මෝඩකමක් කරගත්තේ. ඒ මොකද? මේ දරුවා මුළු දවස තිස්සෙම ෆෝන් එකේ කණ්ඩ කතා කෙරුවට එන්නේ නැහැ. පොතක් අල්ලන්නෙත් නැහැ. පුදුම විදිහට තරහ යන්නේ දැන්. ඔයා ඕකට බොරුවට කලබල වෙන්න එපායි. ඕක ඔහොමම දරුවටම ඕක එපා වෙලේ යයි. මේ දෙන ෆෝන් එක. අනේ අම්මා දෙන්න මගේ ෆෝන් එක. මෙච්චර කල් මම ඉවසුවා. පොතක් බලන්න. එනවා යන්න. ඉඳ ගන්නවා අතනකින්. අද දවසම උත්තරින් දෙගෙන පාඩම් කරන්න ඕනේ. නැත්තම් බලාගත්තා කි මං කරන වැඩේ. ගහපන්. ඒ වටෙන් එනවා උන් ගහපන් ඔළුවට ගහපන්. ගහපන්. අපේ දරුවගේ ජීවිතේ විනාශ කෙරුවා. අනේ දෙවියනේ. මගේ දරුවා. ඒ ගහපන්. උන් වටෙන් එනවා ගහපන්. උන් එහා පැත්තෙන් එනවා ගහපන්. උන් ගහපන් ඔළුවටම ගහපන්.